කොහොමද ඔයගලන්ට හැමෝටම ලැබපු අවුරුද්ද සුබම වෙන්න ඕන. මම මෙහෙම විශ් කරන්නද? කරපු නරක දේවල් තියෙනවා නම් අකුසල් කර්ම තියෙන්නේ. ඒවා ගෙවිලා ගිහිල්ලා කුසල් කර්ම බලවත් වෙනවා. කියන්නේ අපිට ගොඩක් පින් සිතුවිලි පහළ වෙන, පින් වැඩෙන දේවල් කරන්න පුළුවන් වෙන සුබ නවවසරක් වෙන්න කියලා මම ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තමයි මම අලුත් අවුරුද්දක් මගේ පවුලේ කට්ටිය නැතුව පටන් ගන්න පළවෙනි අවුරුද්ද 2026. හැම අවුරුද්දකම ජනවාරි 1 වෙනිදාට මම හිටියේ මගේ ගෙදර අයත් එක්ක. ඉතින් කොහොම හරි මගේ ඉස්කෝලේ යාළුවෙක් මගේ මිස් කෙනෙක් මට ඒගොල්ලන්ගේ ගෙදර ඒගොල්ලන්ගේ ක්‍රිස්මස් පාටි එකයි නිව් ඉයර් පාටි එකයි එක දවසේ තිබ්බේ. ඉතින් එදා මට ඉන්වයිට් කරා ඒගොල්ලෝ ගෙදර එන්න. කොහොම හරි ගියා. හැබැයි වැඩි වෙලාවක් ඉන්න උනේ නැහැ. මොකද ෆයර්වර්ක්ස් බලන්න ඕනි හන්දා ඉක්මනට අපි ආවා. මම ඉන්න තැන එහා පැත්තේ මගේ රූම් එකේ අක්කත් එක්ක ලංකාවේ අක්ක කෙනෙක් හිටියා. ඉතින් එයාත් එක්ක තමයි මම ෆයර්වර්ක්ස් බලන්න ගියේ. ආවත් ඇදගෙන. ස්මාරීස් එයා පිලිපීනෝ කෙනෙක්. පිලිපීන ජාතිකයෙක්. ඉතින් ඒ කෑම හරි ලස්සනට ඒගොල්ලෝ ඇරේන්ජ් කරලා තිබ්බා. කෑම ගොඩක් හදලා තිබ්බා. ඒගොල්ලෝ හරි ආසයි මේ වගේ දේවල් සෙලිබ්‍රේට් කරන්න. නිව් ඉයර් එක, බර්ත්ඩේ පාටිස් මේ වගේ ඉවෙන්ට්ස් ඒගොල්ලෝ ඇත්තටම සෙලිබ්‍රේට් කරනවා. ඉතින් අපි දැන් විතරයි කන්න හදලා දුන්න කන්න කියලා ඉක්මනට හැමෝටමත් කලින්. ඉතින් අර රෝල්ස් එකට නම් මං හරිම ආසයි. ඒක ගොඩක් රසයි. ඉතින් එයාට තෑන්ක් කරන්න ඕනේ මේ වෙලාවේ. මොකද ගෙදර මගේ පවුලේ අයත් මම මිස් කරන වෙලාවේ. ඉතින් එයාමට හරි ආදරෙන් කතා කරලා ඉන්න කියලා. ඉතින් අපි ඒක ඒ වෙලාව අපි එන්ජොයි කරා. ඉතින් thank you Miss Maris. ඉතින් පළවෙනියටම ෆයර්වර්ක්ස් බලන්න පුළුවන් වුණේ මේ 2026 අවුරුද්දේ. පළවෙනියටම මේ වෙලාවට රෑ 12යි ගානකට එළියට යන්න පුළුවන් වුණේ අද වගේ දවසක. මොකද මේ වෙලාවට මං රෑ එළියේ මම මෙහෙම ඇවිදලා නැහැ. ඉතින් ඒක ජීවිතයට ලැබුණු වෙනස්ම විදිහ අත්දැකීමක්. මං ඇත්තටම සතුටු වුණා. මොකද මං වෙනද චූටි වීඩියෝ ක්ලිප්ස් වලින් ඉතින් අපි අර ෆයර්වර්ක්ස් බලන්න ඉතින් ඇත්තටම බලන්න පුළුවන් වුණා. මම ඉන්න තැන ඉඳලා විනාඩි 10ක් විතර යද්දි මේ ෆයර්වර්ක්ස් මේ පෙන්නපු තැනට යන්න පුළුවන්. මේ ළඟ පාක් එකක් තියෙනවා. ඉතින් දුවගෙන යන්න පුළුවන්. දුවගෙන ගිහලා කොහොම හරි ඉතින් හරියට වෙලාවට ගියා. හරියට සෙනග හිටියා. සෑහෙන පිරිසක් ඇවිත් හිටියා. ඉතින් මෙහි කට්ටිය හරියට එන්ජොයි කරනවා. මේ ෆැමිලිස් පිටින් මේ පාක් එකේ ඇවිල්ලා හිටියා. මම හිතන්නේ ඒගොල්ලෝ උදේ වෙනකම් ඉඳලා යාවි. හැමතැනම ට්‍රැෆික් එක මම දන්නේ නැහැ ඒගොල්ලෝ කීයට ගෙදර යාවිද කියලා. මොකද එච්චරකට සෙනග හිටියා. ඉතින් අපිත් රෑ ගිහිල්ලා කොහමරි පාන්දර 1 විතරනකොට අපි ආවා. ඉතින් පොඩ්ඩක් ඇවිදලා ඉතින් මුකුත් වෙන ඉතින් බලන්න දෙයක් තිබ්බේ නැහැ. ෆයර්වර්ක්ස් විතරයි තිබ්බේ. ඊට පස්සේ ඉතින් හිමීට ඇවිදගෙන ආවා. ෆොටෝස් ටිකක් ගත්තා. 2025 මට ඉගෙනුවා ගොඩාක් දේවල්. 2026 මේ අලුත් අවුරුද්ද මම ආස කරන මම බලාපොරොත්තු වෙන දේවල් දෙයි කියලා මට විශ්වාසයි. බලාපොරොත්තු ගොඩාක් ආසස්සට හින කන්දක් ඇති. අභියෝග ඊටත් වැඩි. ඉතින් ලැබපු අවුරුද්ද මම ආයෙත් කියනවා හැමෝටම ජයම වෙන්න ඕන. මාව ආදරෙන් හැමදාම වගේ අහගෙන හිටපු ඔයගලන්ට බලාගෙන හිටපු ඔයගලන්ට thank you so much. බුදු සරණයි. ආයි vlog එකකින් ඉක්මනට හම්බ වෙනවා. එතකන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ඔයා ළඟ ඉන්න කට්ටියට අසීමිතව ආදරය කරන්න. ගහකොළට සතා සීපාවට හැම දෙයකටම